හායි යාළුවනේ, ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්නවද කියලා. ඔන්න ඉතින් අද ඇසළ පොයි දවස. ඉතින් මං හිතුවා අද ඔයාලට වීඩියෝයක් කරන්න ඕනි කියලා. ඉතින් අද අපි මුලින්ම පන්සල් යන ගමන් තමයි ඉන්නේ. ඉතින් එන්නකෝ ඔයාලත් අපිත් එක්ක පන්සල් යන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ සතා ඔයාලා දැකලා තියෙනවද කලින්? මං නම් දැකලා ෆස්ට් ටයිම්. අපේ අම්මා නම් කිව්වේ ඒ සතා සමනලෙක් කියලා. මං නම් දන්නේ නැහැ. ඔයාලට ඕන නම් ෆොටෝ එකක් දාන්නම් උඩින්. ඉතින් යාළුවනේ ඔයාලා අපි පන්සල් දැකලත් නැහැ නේද? අපි අද යන්නේ ඔයාලා මතකද දන්නේ අර මම වෙසක් vlog එකේ තොරණක් පෙන්නවුවේ. අන්න ඒ පන්සල තමයි අද යන්නේ. මේ පන්සල තමයි කොහොමත් යන්නේ. ඔයාලා දන්නේ නැහනේ. ඒකයි කිව්වේ. යමු කතාව නතර. ඉතින් මේ ඉන්නේ අපි පන්සලේ. බලන්නකෝ ඔයාලා. අපි දැන් නම් මේ මල් එහෙම පූජා කරලා ඔක්කොම වැඩ කටයුතු ඉවර කරලා තමයි මම ඔයාලට වීඩියෝ ක්ලිප් දෙක තුනක් ගත්තේ. කට්ටිය අතද ඉන්නවා. සිල් සමාදන් වෙන අයත් ඉන්නවා. හින්දා ගොඩක් වීඩියෝ කරන්නත් බෑ. මම හොරෙන් චුට්ටි මම වීඩියෝ කරගත්තේ. ඉතින් යාළුවනේ පන්සල් ගිහින් එන ගමන් ගියා කඩේට. කඩේට ඉතින් ගත්තේ කඩචෝරු ගන්නයි අම්මනේ පොඩි බඩු වගේක් ගන්නයි. දැන් ඉතින් මේ කඩේට යන ගමන් තමයි ඉන්නේ. මං කඩේට ගිහින් ගත්තේ මෙන්න මේක. ඉතින් යාළුවනේ ඔයාලට මම පොඩි බඩුවක් පෙන්නන්නද? ඔයාලා දැකලා තියෙනවද මේ තරම් ලොකු කරපිංච කහ? කරපිංච කහ ලොකු තරම කියන්නේ අපේ අම්මා මේකෙන් කඩලා තමයි මාළුවට දාන්නේ. අනේ ඉතින් ඊළඟට අපි ගෙදර ඇවිල්ලා පෙරත් කෑවා. ඉතින් අද අපිට හවස දානයක් තියෙනවා. ඒකට වෙන ගමන් තමයි ඉන්නේ. මේ තියෙන්නේ මැල්ලුමට ගත්ත කොළ ටික. මේ තියෙන්නේ ඉතින් අපේ අම්මට මං කරලා දුන්න ලොකුම වැඩේ. පාපඩම් කපවුවා. ඉතින් ඒක ලොකු වැඩක් නේද? මේ තියෙන අපේ අම්මද වලට කන්න හදපුවා. ඒක හදන ගමන් තමයි ඉන්නේ. මේ අපේ අම්මා තෙල් දාන්නේ බණ්ඩක්කා. මේ අපේ අම්මා පපඩම් බඳින ගමන් මේ නම් දානෙට ඉස්සෙල්ලා ගෙදර කන්න. ඊළඟට මිරිස් බදින්න තමයි තියෙන්නේ. ඒක තමයි ලොකුම වැඩේ. ඒ තියෙන්නේ අල එක. මේ තියෙන්නේ මාළු එක. ඒක පේන්නේ නැහැ නේද? මේ තියෙන්නේ මැල්ලුම් ටික. මැල්ලුම් කපා ගන්න ඕනේ තව. අල තම්බන ගමන් තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මාළු කාරි එක. ඉතින් අද ඔයාලා දන්සල් ගියාද? ගියානම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපිට අද පෝය වුණාට මේ දානේ වුණාට මේ දානට අනිවාර්යෙන් මාළු උයන්න වුණා. ඒ හින්දා තමයි මාළු උයුවේ. නැත්නම් අපි ඉතින් පෝයට උයන්න කැමති නෑ. ඉතින් උයන්න වුණානේ. කරන්න දෙයක් නෑ. ඉතින් බලමු මොනවද අපි කියලා. මුලින්ම තියෙනවා බත් එක, ඊළඟට තියෙනවා මැල්ලුම, ඊළඟට තියෙනවා මාළු කාරි එක, ඊළඟට තියෙනවා අල කරි එක. ඉතින් මේ තියෙන්නේ අපි හැමෝගෙම සුපුරුදු පපඩම්. ඉතින් යාළුවනේ අද අපි ගිහින් එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. වීඩියෝ එක ගැන හිතුණු දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන්න. බයි බයි.